ආදරණීය යාළුවෝ හැමදෙනාවම හරි ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. අද වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අවුරුදු 15කින් ලංකාවට ආව අපේ අයියලාගේ ෆැමිලි එකත් එක්කලා දවස් 2ක් අපි කොහෙද ගියේ කියලා. අද දවසේ අනුරාධපුරෙන් පටන් ගත්ත අපේ ගමනේ ලංකාවේ තියෙන ලස්සනම තැන් කිහිපයකට යන්න අපි ප්ලෑන් කරලා තියෙනවා. වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. වැව්, වෙල්යායවල්, කඳුපන්ති පහු කරගෙන අපේ දෙවනි ගමනාන්තයට යන ගමන් තමයි දැන් ඉන්නේ. අනුරාධපුරේ ඉඳන් දඹුල්ලට යන අතරතුර නම් අපිට කිසිම පාළුවක් නැහැ. බලන්නකෝ ඔයාලත් ඒ ඇයි කියලා. දැන් අපි දඹුල්ල ටවුන් එක තමයි මේ පහු කරන්නේ. ඉතින් මං හිතනවා ගොඩාක් දෙනෙක්ට දැන් අපි මේ කොහෙද යන්නේ කියලා හිතා ගන්නත් පුළුවන් කියලා. අපි ට්‍රැවල් කරන්නේ අලුත් මතක එකතු කරගන්න. ඒ හැම අලුත් මතකයක්ම අපේ ජීවිතයට පාඩම. මේ වංගු තියෙන පාරවල් වගේම තමයි අපේ ජීවිතේ සරල නැහැ. ඒත් ඒ හැම හැරීමක්ම අපිට අලුත් දර්ශනයක් වෙනවා. දඹුල්ල ටවුන් එක පහු කරනවත් එක්කම අපිට දැක ගන්න පුළුවන් වෙනවා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය. ඉතින් බලන්නකෝ වාහන ගොඩකින් එළවලු පළතුරු වගේ විවිධ දේවල් ගෙනල්ලා තියෙනවා. ටිකක් කාර්යබහුල තැන. දැන් නම් අපේ ගමනාන්තයට ගොඩක් ළඟයි. ගොඩක් දෙනෙක් දන්න තැනකට තමයි අද අපි මේ ඇවිල්ලා ඉන්නේ. අපි ආවේ දඹුල්ල ගෝල්ඩන් ටෙම්පල් එකට. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමුකෝ. අද හරිම රස්නේ වගේම අවුව තියෙන දවසක්. ඒ නිසා අපි ඉක්මනින් පන්සලට යන්න තමයි මේ හදන්නේ. මම මීට කලින් ඇවිල්ලා තිබුණත් මතක ඇති කාලෙක ආවේ නම් මේ පළවෙනි පාරට. හරිම ලස්සනයි වගේම අනිත් තැන් වලට වඩා වෙනස් බවක් තමයි මට නම් පේන්නේ. ඔයාලත් බලන්නකෝ. ඔන්න දඹුලුගල නගින්නත් කලින්ම කට්ටිය වැඩ පටන් අරගෙන. මම වටපිටාව වීඩියෝ කරන අතරතුරදී කට්ටිය මුඩට නැගලා. අපිත් ඉක්මනට යමුකෝ එහෙනම්. අවුවත් ටිකක් වැඩි නිසා වැඩේ නම් අමාරු කරන පාටයි. පේනව නේද? ඉතින් මේ යන අතර මගදීත් ඕන තරම් පුංචි පුංචි කඩ තියෙනවා. අපේ කට්ටිය ඒව නම් මගාර ඉන්නෙම නැහැ. හිමින් හරි කට්ටියම නගින ඔය පේනව නේද? කට්ටිය නැවතෙනවා, කට්ටියක් බෑ කියනවා, ආයෙ කොහොම හරි යමු කියනවා. ඉතින් අපි නැවති කොහොම හරි උඩටම නගිමුකෝ. අපේ චූටි නර්තන ශිල්පිනියත් හිමින් උඩට එනවා. එක වර්ගයේ අච්චාරු මෙතනදී අපිට රස බලන්න ලැබුණා. බලන්නකෝ ඔයාලත් තියෙන මොනවාද කියලා. කට්ටියක් නම් උඩ අඹ ගන්න ගමන්. වීඩියෝ කර යන එක නම් හිතුව තරම් ලේසි නෑ වගේ. කොහොම වුණත් ලස්සන මතකයක් නිසා මේක මග අරගන්නත් බෑනේ. අපි කට්ටියම ආයේ කොහෙද, කොතනද, කොයි රටේද හම්බෙයිද කියලා අපිට කියන්නත් බැහැනේ. ඒ නිසා කොච්චර අමාරු වුණත් හැමදේම වීඩියෝ කරගන්නයි මට නම් හිතෙන්නේ.
පහලට වඩා දැන් නම් ගස්වැල් තියෙන නිසා අවුවෙන්න අමාරුවක් නෑ වගේ. ඔයාලත් බලන්නකෝ හරිම ලස්සන වටපිටාවක් පහු කරගෙන තමයි අපි උඩට යන්නේ. අපි කට්ටියම නිතරම මේ වගේ කඳු ගල් නගින් නැති නිසා තමයි මට නම් හිතෙන්නේ අපිට මෙච්චරම මේ ගමන අමාරු. මේ පේන ළමයා නම් අපිත් එක්ක චුට්ටම චුට්ටක් තරහ වෙලා. දැන් නම් මොන්න යාළුයි වගේ හිනාවක් ගියා නේද? විනාඩි 45කට විතර පස්සේ ඔන්න එහෙනම් අපි උඩටම ආවා. දැන් මෙතනින් සපත්තු සෙරෙප්පු ගලවලා අපි ඇතුළට යමුකෝ. ඔන්න එහෙනම් දැන් අපි දඹුලු විහාරේ පිවිසුම් දොරටුවෙන් ඇතුළට යමු. මෙතනදී මාව දැනුවත් කරා ඇතුලේ තියෙන කිසිම දෙයකට පිටුපාලා වීඩියෝස් ෆොටෝස් ගන්න එපා කියලා. බලන්නකො ලස්සන. මෙතන දැක්ක ගමන්ම මට මතක් වුණේ 10-11 වසරේ ඉතිහාසයේ පොත. මෙතන ගැන මම දන්න විස්තර ටිකක් ඔයාලත් එක්ක කියන්නම්කෝ. මම හිතනවා ඔයාලත් දැනගන්න කැමති ඇති කියලා. ශ්‍රී ලංකාවේ විශාලතම වගේම හොඳින්ම සංස්කරණය කරපු ලෙන් විහාර සංකීර්ණය තමයි මේ. මේ අවට ගුහා එහෙමත් නැත්නම් ලෙන් 80කට වඩා තියෙනවා. ඒ අතරින් ගුහා 5ක් විශේෂයි. ඒ තුල සිතුවම් වගේම ප්‍රතිමා තියෙනවා. අපි එහෙනම් ඇතුළටත් ගිහින් බලමුකෝ. මේ සම්පූර්ණ විහාර සංකීර්ණයම ගොඩනැගිලා තියෙන මේ ගල් තලාවත් එක්කලාමයි. මේ විහාරයේ ගල් තලාව සිවිලිම විදිහට අරගෙන තමයි ඉදි කරලා තියෙන්නේ. හරිම නිස්කලංක බවක් තමයි දැනෙන්නේ. මේ බලන්නකො යාලත් සිවිලිම වහලේ විදිහට පිහිටලා තියෙන මේ ගල් තලාව. දැන් අපි මේ යන්නේ ඒ අතරින් තියෙන ප්‍රධානම ලෙනට. එහෙමත් නැත්නම් ගුහාවට. වීඩියෝ එකේ ඔයාලට පේනවට වැඩිය මේක ඇතුළ ගොඩක් අඳුරුයි. මේ සිවිලිමේ ඉරිතැලීමකින් සුවකිරීමේ බලයක් ඇති බව කියන එහි ජලය බින්දු කරන දාගැබක් සහ උල්පත තමයි මේ තියෙන්නේ. ඇතුළත බිත්තිවල තියෙන්නේ මාර යක්ෂයාගේ පෙළඹවීම වගේම බුදුන්ගේ පළමු දේශනාවට අදාළ දේවල්. ඔයාලත් බලන්නකෝ. හරිම ලස්සනයි. වර්ණ ගැන්වීම් ගැන නම් හිතාගන්න බෑ. ලංකාවට බුදුදහම පැමිණෙන්න පෙර ඉඳලම ප්‍රාග් ඓතිහාසික ලාංකිකයන් මේ ගුහාවල ජීවත් වුණා කියලා හොයාගෙන තියෙනවා. තවත් ඒ වගේ ගුහාවකට. එහෙනම් අපි ඇතුළටම ගිහිල්ලා බලමුකෝ.
තරම් තියෙනවා. හරිම ලස්සනයි. ඓතිහාසික බව හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇතුලේ සීතලයි. එළිය කොච්චර රස්නි වුණත් සිවිලිමේ තියෙන මේ ටෙම්පරා සිතුවම් බුද්ධ චරිතයත් මහාමායා සිහිනේ ඉඳලම මාරයක්ෂයාගේ කොටස් දක්වාත් නිරූපණය කරනවා. ඒ වගේම බොහෝ තැන්වල ලංකා ඉතිහාසයේ වැදගත් සිදුවීම් විස්තර කරලත් මේ සිතුවම් ඇඳලා තියෙනවා. මේ සම්පූර්ණ විහාරයේම බුදු පිළිම රාශියක් තිබුණත් දේව පිළිම දෙකක් විතරයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ සමන් දෙවියන්ගේ පිළිමයක් වගේම විෂ්ණු දෙවියන්ගේ පිළිමයක්. ඒකත් මේ විහාරයේ තියෙන විශේෂත්වයක්. මට ඒ පිළිම දෙක නම් වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. මොකද එතන ගොඩක් මේ වෙනකොට සෙනග. ප්‍රධාන වුණ ලෙන් පහම අපි බලලා වන්දනාමාන කටයුතු අවසන් කරලා දැන් අපි පහළට යන්න තමයි කල්පනා කරේ. එහෙනම් බලාගෙන ඉන්න අපි ඉස්සරහට මොකද කරන්න කියලා. පැය භාගයක වගේ කාලයක් මෙතන අපි ගත කරා. දැන් අපි ආයෙමත් පහළට යන්න තමයි හදන්නේ. මට පුළුවන් විදිහට මේ ගමනේ විශේෂ දේවල්, විශේෂ තැන්, විශේෂ සිදුවීම් මම වීඩියෝ කළා. ඉතින් මං හිතනවා අපේ පවුල හැමෝටම ඒක ලස්සන මතකයක් වේවි කියලා. දඹුලුගල නගිනකොටත් අපේ කටිය වැඩිපුරම කෑවේ අඹ. ඒ වගේම තමයි දඹුලුගල බහිනකොටත් අපේ කට්ටිය අඹ ගන්න අමතක කරේ නෑ. දවල් 1 වගේ වෙනකොට කට්ටියටම හොඳටම මහන්සි. කට්ටියකට බඩගිනි ලන්ච් එක ගන්න තමයි අපි දැන් මේ යන්නේ. මම නම් වොෂ් එකක් දාගෙන චේන්ජ් එකක් දාගන්නත් එක්ක තමයි හිතන් ඉන්නේ. ඔන්න කට්ටියම මෙතනින් ලන්ච් එක ගත්තා. දැන් අපි යන්නේ අද ගමනේ මම ආසම තැනට. ඒ වගේම තමයි අද දවසේ අමාරුම ගමන. ඉස්සරහට බලමුකෝ නේද? ගමන ලේසිද අමාරුද කියලා. හැබැයි ගමනාන්තය නම් සුන්දරයි කියලා මම දන්නවා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ පිදුරංගල රජමහා විහාරයට. ඉතින් අපි මේ පිදුරංගල ගල නගින්න තමයි අද ඇවිත් ඉන්නේ. එහෙනම් බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔන්න එහෙනම් හවස 3යි කාලේ වගේ වෙන මේ වෙලාවේ අපි කට්ටියම පිදුරංගල හයික් එක පටන් ගත්තා. ගමනේ ආරම්භයේදී විනාඩි 5ක් වගේ යනකම් පන්සල් භූමිය තමයි තියෙන්නේ. ඒක පහු කරනකම් අපිට කොට ඇඳුම්, පටි තියෙන ඇඳුම් අඳින්න බෑ. අපි නම් කලින්ම දැනගෙන තමයි ආවේ. මෙන්න මේ විදිහට තමයි අද අපේ කට්ටිය ගමන පටන් ගන්නෙ. පොඩි කට්ටියක් ටිකක් ඉන්න නිසා වැඩේ හිතුවට වඩා ටිකක් අමාරුයි වගේ. බලන්නකෝ ඔයාලත්. අපේ කණ්ඩායමෙන් අඩුම වයසේ ඉන්නේ අවුරුදු 1යි මාස 3ක බබයි. වැඩිම වයසක ඉන්නේ අවුරුදු 77 කෙනයි. ඉතින් අනිත් හැමෝම ඒ අතර අය. බලන් ඉන්නකෝ කට්ටිය මූඩටම නගීද කොටසක් මකදී නතර වෙයිද කියලා. දැන් ළඟද? නෑ. දැන් ළඟද? නියමයි. නෑ. දැන් ළඟද? නෑ. දැන් ළඟද? නෑ තාම නෑ. දැන් ළඟද? දැන් ළඟද? මට විහිළු කරන්න එපා. කාශ්‍යප රජතුමා පියා වුණ ධාතුසේන රජතුමාව මරලා සහෝදරය වුණ මුගලන් රජතුමාගෙන් ආරක්ෂා වෙන්න ආරක්ෂිත තැනක් විදිහට සීගිරියට පලා ගියානේ. ඉතින් ඒ වෙනකොටත් සීගිරිය භාවනායෝගී භික්ෂූන් වහන්සේලා ඉඳලා තියෙනවා.
ඉතින් ඒ හිටපු භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් තමයි මේ පිදුරංගල ගල වෙන් කරලා තියෙන්නේ භාවනා කරන්න ස්වාමින් වහන්සේලාට. විනාඩි 45කට විතර පස්සේ අපිට හම්බුන තැන බලන්නකෝ. හරිම ලස්සන view එකක් තමයි තියෙන්නේ. මෙතන ටිකක් ඉඳලා එහෙම මහන්සි නැති කරගෙන උඩට යමු. කට්ටියත් එක්ක කතා කර කර hina වෙවි යනකොට වැඩේ නම් හිතුව තරම් අමාරු නෑ වගේ. මේ ගමනේදී දැනට හම්බුන අමාරුම තැනට තමයි අපි මේ ඇවිත් ඉන්නේ. දැක්කමත් බය හිතෙනවා. මේ ලණුවේ ඉල්ලිලා තමයි අපිට උඩට යන්න තියෙන්නේ. මේ අත්දැකීම ගන්න ඔයාට මෙතනට එන්නම වෙනවා. අවනං අපිට ටික දුරයි තියෙන්නේ. ඒ නිසා කට්ටියම මහන්සිය පැත්තකින් තියලා ඉක්මනට නගිනවා. මෙතනින් පස්සේ නම් වැඩේ ටිකක් අමාරුයි. ගල් උඩ බඩ ගාගෙන වැල්වල එල්ලිලා වගේ තමයි යන්න තියෙන්නේ. අතීතයේ හීනයක් නොව මන්දෝතරී කාරණා මං කියන්න බැරිනා හිත හදන්න. ඔන්න එහෙනම් අවසානයේදී කට්ටියම අපේ මෙතනට ආවා. මෙතන ගැන නම් කියන්න වචන නෑ. මම නම් කියන්නේ මේක බලන ඔයා අනිවාර්යෙන්ම මෙතනට එන්න ඕනම තැනක්. ලෝක උරුමයක් වුණ සීගිරිය මෙතනට හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. අවසානයේදී අපේ කට්ටියටම මේ ලස්සන බලා ගන්න පුළුවන් වුණා. අපි මෙතනට ඇවිල්ලා දැන් පැයක් විතර වෙනවා. හවස 5:00යි දැන්. සන්සෙට් එක බලන්න ඉන්න එක නම් ටිකක් රිස්කි. මොකද 6:05ට තමයි අද සන්සෙට් එක තියෙන්නේ. පොඩි කට්ටියත් එක්කලා කළුවරේ පහලට බහින එක ලේසි වැඩක් නෙවෙයිනේ. අපි ඒ නිසා හිමිහිට පහලට යන්න තමයි දැන් හදන්නේ. මම හිතන විදිහට නැග්ගට වඩා අමාරුයි පහලට බහින එක. ඇයි දන්නවද? සන්සෙට් එක බලන්න ෆොරිනර්ස්ලා වගේම ගොඩක් දෙනෙක් දැනුයි උඩට එන්නේ. මේ විදිහට පොලිමේ තමයි හෙමින් අපිට බහින්න වෙන්නේ. මේ ඔයාලට පේන්නේ ස්වාමින් වහන්සේලා භාවනා කරපු භාවනා කුටි. පහලට යන අතරමඟදී තමයි මට ඔයාලට ඒක පෙන්වන්න උනේ.
දැන් නම් අපි සෑහෙන දුරක් පහළට බැහැලා තමයි ඉන්නේ. අවසාන හරිය තමයි දැන් අපි ඉන්නේ. ඉර බහින මේ වෙලාවේ ගස්වැල් අතරින් එන ඉරේලිය හරිම ලස්සනයි. ඔයාලත් බලන්නකෝ. අපි දැන් කන්ද බැහැලා ඉවරයි. අපි වාහනේට යන්න තමයි හදන්නේ. හයික් එක පටන් ගන්න කලින් මට පෙන්වන්න බැරි වුණ පන්සල තමයි මේ තියෙන්නේ. පිදුරංගල ගමනේ ලස්සන මතක ගොඩාක් එකතු කරගෙන අද දවසේ ගමන අවසන් කරන්න තමයි අපි හදන්නේ. එන්න අපි අද දවසේ නතර වෙන හොටෙල් එකට තමයි මේ යන්නේ. කට්ටියටම අද හොඳටම මහන්සි. එහෙනම් අද දවසේ වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. හෙට දවසේ අපි මොකද කරන්නේ, කොහෙද යන්නේ කියලා ඊළඟ vlog එකෙන් අරගෙන එන්නම්. ආදරෙයි.